හෙලෝ ග්‍රේඩස් මම මනුෂ නිර්මාල්. ඉතින් මේ එපිසෝඩ්ඩෙන් අපි කතා කරමු ග්‍රේඩියන් ටූල් ගැන. ෆොටෝෂොප් වල වම් පැත්තේ ටූල් බාර් එකේ අපිට බලාගන්න පුළුවන් ග්‍රේඩියන් ටූල් එක. ග්‍රේඩියන් ටූල් එකෙන් හරිම සරල දෙයක් වෙන්නේ ග්‍රේඩියන්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයා මෙහෙම ග්‍රේඩියන්ට් එකක් දාගන්න නම් අනිවාර්යෙන් කලර්ස් දෙකක් සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ මෙතන. මේ තැන් දෙකේම කලර්ස් පික් කරලා තියෙන්න ඕනේ. ඉතින් මම දැන් කලර්ස් දෙකක් පික් කරලා තියෙන්නේ. එහෙම පික් කරාට පස්සේ අපිට පුළුවන් එක තැනක ඉඳලා මෙන්න මෙහෙම තව තැනකට ඩ්‍රැග් කරන් ගිහිල්ලා ග්‍රේඩියන්ට් එකක් දාගන්න. ඉතින් ওই ටික තමයි සරලව ග්‍රේඩියන්ට් ටූල් එකකින් වෙන්නේ. ඉතින් අපි මේකේ ඔප්ෂන් බාර් එක ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මෙතනදී අපිට පුළුවන් ක්ලාසික් විදිහට කියන්නේ පරණ ෆොටෝෂොප් වල එහෙම මෙන්න මේ විදිහට තමයි අපි ග්‍රේඩියන්ට් එකක් දානවා නම් දාන්න ඕනි. එහෙම දැම්මහම අර මේකේ ඇඩ්ජස්ට් කරගන්න තියෙන ඔප්ෂන් එහෙම එන්නේ නැහැ. දැන් අලුත් වර්ෂන් එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට පළවෙනියට දාපු පොයින්ට් එක සහ එන්ඩ් පොයින්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මැද තව පොඩි අයිකන් එකක් තියෙනවා. ඒකෙන් ඒක අපිට මූව් කරලා ග්‍රේඩියන්ට් එක කොයි විදිහට දෙන්න ඕනි ඒ වගේ දේවල් පවා චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ අලුත් වර්ෂන් එක ටිකක් 2020 න් පස්සේ වගේ මට මතක විදිහට ආවේ. ඒ වගේම අලුත් වර්ෂන් එකේ තව තියෙන එක දෙයක් තමයි අපි ග්‍රේඩියන්ට් එකක් දාද්දී මේක ලේයර් එකක් විදිහට ග්‍රේඩියන්ට් ලේයර් එකක් විදිහට වෙනම අපිට බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ඕනම චේන්ජ් එකක් මෙතනදී කරගන්න පුළුවන්. අපි මේ ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරොත් අපිට පුළුවන් ඒ ග්‍රේඩියන්ට් එකේ කලර් එක පවා ආපහු චේන්ජ් කරන්න. ඒ වගේම ස්ටයිල් එක ඇන්ගල් ඒ වගේ දේවල් චේන්ජ් කරන්න පුළුවන් මෙතනදී. ඊළඟට අපිට තියෙනවා මෙතන මේ ග්‍රේඩියන්ට් එකක් දානවා නම් අපිට ඒ ග්‍රේඩියන්ට් එකට වෙනම ප්‍රීසෙට් දීලා ඉතින් මෙතනදී අපිට එහෙම ප්‍රීසෙට් එකක් උනත් යූස් කරන්න පුළුවන්. මෙහෙම ප්‍රීසෙට් එකක් අරගෙන අපිට තියෙන මේ වගේ ග්‍රේඩියන්ට් එක දාගන්න. ඒ වගේම අපිට මේක දාන්න ඕනේ ස්ටයිල් එක පවා මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා දාපු එක නෙමෙයි මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. මේකේ තිය අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්න පුළුවන් ග්‍රේඩියන්ට් එක. ඉතින් මේ වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. ඔය පොඩි ඔප්ෂන් ටිකක් තමයි තියෙන්නේ. මෙතන තියෙන පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි ග්‍රේඩියන්ට් එකක් දාද්දී ඒ ග්‍රේඩියන්ට් එකේ එන්න ඕනි විදිහ ඒ වගේ දේවල් මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ග්‍රේඩියන්ට් එකක් දැම්මට පස්සෙත් අපිට පුළුවන් මේ වගේ ස්ටයිල් එහෙම මාරු කරන්න. තව එක දෙයක් මම කියලා දෙන්නම්. මෙතන වින්ඩෝ වල මේ ප්‍රොපර්ටිස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට ප්‍රොපර්ටිස් පැනල් එකක් බලා ගන්න පුළුවන්. ඒ පැනල් එක ඇතුළෙත් අපිට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එක වෙනස් කරගන්න ආපහු පාරක්. අපිට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එකට තව එක කලර් එකක් මේ වගේ ඇඩ් කරගන්න. ඉතින් මේ මවුස් බටන් එකේ ප්ලස් අයිකන් එකක් පේන්න ගන්න ඒ වගේ තැනකදී අපිට ඒ වගේ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඩබල් ක්ලික් කරාම අපිට මේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව පොඩි අයිකන් එකක් තියෙන එකකින් අපිට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එක මොන වගේද වෙන්න ඕනි කොයි පැත්තටද යන්න ඕනි සහ මේක මූව් කරන්න පුළුවන්. මේ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම අපිට මේකේ ඔපැසිටි එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔපැසිටි එක අඩු වෙන්න ඕනිද ඒ වගේ වැඩි වෙන්න ඕනිද ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රේඩියන්ට් ටූල් එකෙන් කරන දේ සරලව ওই ටික තමයි. ඉතින් මේ ග්‍රේඩියන්ට් ටූල් එක සමහර අවස්ථාවලදී යූස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම canvas එකට මේ ඉමේජ් එකක් දාගෙන තියෙන්නේ. මේ ඉමේජ් එකට වුණත් අපිට ග්‍රේඩියන්ට් එකක් දාගන්න පුළුවන්. මේ ලේයර් පැනල් එකේ මම මගේ ඉමේජ් එක තියෙන ලේයර් එක මම සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මම මේකට මාස්ක් එකක් දාගන්නවා මේ විදිහට. මෙතනින් අපිට මාස්ක් එකක් දාගන්න පුළුවන්. එහෙම මාස්ක් එකක් දාගත්තට පස්සේ අපිට මේකේ පේනවනේ මේකේ white තියෙන්නේ. ඉතින් මේ white සහ මේකේ black අතර මාරු වෙන්න ඔයාට පුළුවන් control I press කරන්න. ඒ වගේම control I ආයෙ press කරාම black and white මාරු වෙනවා. එතකොට image එක මේ විදිහට තමයි පෙන්වන්නේ. අපිට gradient tool එකට මේ විදිහට ගිහිල්ලා අපිට මෙතන reset කරන්න වෙනවා. අපිට color එකක් එහෙම select ලා තියෙනවා නම් එහෙම නැත්නම් මෙතන අපි mask එක උඩ click කරලා තියෙනවා නම් අපිට black and white විදිහට තමයි පෙන්වන්නේ. එහෙම තෝරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ gradient එකක් දාගන්න. ඉතින් මට අවශ්‍ය නම් මෙතන මේ gradient එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් පරණ ක්ලාසික් ග්‍රේඩියන්ට් වල නම් මේක කරගන්න බෑ. එක පාරක් දැම්මම ග්‍රේඩියන්ට් එක වැටෙනවා. ඉතින් ඉමේජ් එකක ග්‍රේඩියන්ට් එකක් එහෙම දාගන්න ඕනි වුණොත් ඔයාට ඉමේජ් එකක් මේක පැත්තක් ෂේඩ් වෙන්න වගේ දාගන්න ඕනි වුණොත් ඔයාට මෙන්න මේ විදිහට ග්‍රේඩියන්ට් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ග්‍රේඩියන්ට් පාවිච්චි කරන තැන් මෙතන විතරක් නෙවෙයි අපිට ෆිල්ටර්ස් වල පවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රේඩියන්ට් ටූල් එක ගොඩක් වැදගත්.
ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති gradient tool එක ගැන. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් ඒ වගේම subscribe කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.